අයිබෝන් මං අසංක වීරසිංහ මම ආවේ නුවර ප්‍රදේශයෙන් GSDC පිළිබඳ මම දැනගත්තේ මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඇත්තටම මම හොයලා බැලුවා GSDC ආයතනය කියන්නේ මොකක්ද කියන කාරණේ. හැබැයි එහෙම හොයලා බලද්දී පාලනාධිකාරියේ ඒ විශ්වාසය ඇති වුණා මට ඒ තොරතුරුත් එක්ක. ඉතින් මං දෙපාරක් හිතන්නේ නැතුව GSDC ආයතනය හා සම්බන්ධ වුණා. ඇත්තටම මම මාර්ගගත ක්‍රමය ඔස්සේ තමයි අධ්‍යාපන හැදෑරුවේ. JFT විභාගය සහ ස්කිල් එක්සෑම් දෙකම මම එක්සෑම් තුනම මම සමත් වුණා. සාර්ථක ලෙස මට නිම කරගන්න පුළුවන් වුණා. එහිදී විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ ඒ හා සම්බන්ධ වෙච්ච ගුරුවරු ඉතාම හොඳින් අපිට අධ්‍යයන කටයුතු ලබා දුන්නා. මේක අධ්‍යාපන කටයුතු වලට එහා ගිය ඉතා විශේෂ පාඨමාලාවක්. මොකද ජපානයේ ආචාර විදි සාරධර්ම ඒ හැම එකක් පිළිබඳවම අපිට කියලා දීලා ඒකින් එක විස්තර කරලා දීලා අපි ඒ වෙත යොමු කළා කොහොම හරි තරුණ පරම්පරාවගේ ජපන් සිහිනය සැබෑ කරන්න මහඟු පිටුවහලක් ලබා දෙනවා. ඉතින් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ දෙපාරක් නොහිතා GSDC ආයතනය හා සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.